අයිබෝවන් සුබ දවසක්. අද කියලා දෙන්නේ මේ වගේ පොතස් ප්ලාන්ට් එකක් මෙන්න මෙහෙම හොඳ බුෂ් එකක් ගන්න විදිහට අපි හදාගන්නේ කොහොමද කියලා. අපි සාමාන්‍යයෙන් මේ වගේ වැලකින් මේ වගේ එකක් පොට් කරපුවාම සාමාන්‍යයෙන් ඒක හැදෙන්න ගොඩක් කාලයක් යද්දි ඒක ලොකු ලස්සනක් පේන්නේ නැහැ. මොකද මෙහෙම හොඳට පිරුණු බුෂ් එකක් තිබ්බහම තමයි අපිට ඒක ගොඩක් ලස්සනට පේන්නේ. අද බලමු කොහොමද මේ වගේ බුෂ් එකක් හදාගන්නේ කියලා. මුලින්ම අපි බලමු මෙයාලගේ අලුත් පැලේ එන්නේ කොතන කියලා. මෙන්න මේ ත්‍රේ පත්‍ර නටුවත් එක්ක ඒ වගේම මෙහිම මුල් තියෙන තැන්වල මෙන්න මේ කොලේ යට හැංගිලා ඉන්න පොඩි අංකුර. ඉතින් මේ අංකුර සක්‍රිය කරගත්තාම අපිට අලුත් පැලයක් විදිහට එළියට ගන්න පුළුවන්. මුලින්ම අපි කරන්න ඕනි මේ වගේ දිග වැලකින් මේ විදිහට කපා ගන්න ඕනි. මේ එක කොලයක් ගානේ අපිට පැලයක් ලබා ගන්න පුළුවන්. මේ විදිහට මේ වගේ අපිට සාමාන්‍යයෙන් මේ වගේ අංකුර 10ක් වගේ ඉතින් අපිට මේ වගේ එකක් තියෙනවා නම් ගොඩක්ම සුදුසුයි. එහෙම නැති වුණත් ඔයා පොට් කරන ඔයාගේ පොට් එකේ කරදහය සහ කොහොබත් කලවම් කරලා ඒකට අපි කපාගත්ත අංකුර 10 එක ළඟ හිර වෙන්න හිටවන්න පුළුවන්. අපි බලමු මේ විදිහට කොහොමද අංකුර හිටව ගන්න. මේ වගේ කප් දෙකක් අරගෙන එක කප් එකකට 5 ගානේ අංකුර හිටව ගන්න පුළුවන්. තියෙන්නේ අංකුර 5ක් එක හිටවත net pot එකක්. ඊට පස්සේ මේක අපි අපේ මේ කප් එකට කරදහය සහ කොහොබත් තියෙන කප් එකට මේ වගේ එක කප් එකකුත් ඊළඟට අපි හදාගන්න කප් එකත් මෙතනම හිටව ගන්න පුළුවන්. මේ තියෙන්නේ එහෙම අපි අංකුර 10ක් හිටව ගත්තට පස්සේ අපේ පොට් එක පේන විදිය. දෙකක් ගියාට පස්සේ මේ වගේ හොඳට මුල් ඇදලා අලුතෙන් අංකුර ඇවිල්ලා මෙහෙම ලස්සන පිරුණු බුෂ් එකක් අපිට ලබා ගන්න පුළුවන්.